ඊළඟට කතා කරමු අනුක්ත පදයේ දෙන අවස්ථා. කතෘකාරක වාක්‍යවල කතෘගේ අවසාන ක්‍රියාවට යටත් වන පදයේ හෙවත් කර්මය අනුක්තයි. මම බල්ලන් නැති කරමි. කර්මය තමයි බල්ලන්. ඒක අනුක්තයි. දෙමව්පියෝ දරුවන් නලවති. අක්කා ආප්ප සෑදුවාය. කර්මකාරක වාක්‍යවල කතෘ අනුක්තයි. මා විසින් මෙසේ අසන ලදී. මා කවුද කර්මකාරක වාක්‍යයේ කතෘ. ඒක අනුක්ත ස්වරූපෙන් තමයි තියෙන්නේ. කෙල්ලන් විසින් කොල්ලෝ රවටනු ලබති. මිනිසුන් විසින් සත්තු මරනු ලබති. වන වූ යන පදවලට මුලින් යෙදෙන කතෘ අනුක්ත වේ. නිලියක වන චතුරිකා පළතුරු විකුණයි. ගුරුවරයෙකු අමරපාල ගඟට පැන්නේය. හා සහ සමග කැටුව එක් ආදී සමුච්චාර්ථයේ නිපාතවලට මුලින් යෙදෙන කතෘ අනුක්තයි. බල්ලන් කැටුව යන කාන්තාව. කැටුව කියන සමුච්චාර්ථයේ නිපාතයට මුලින් තියෙන බල්ලන්. අනුක්ත ස්වරූපයෙන් තමයි තියෙන්නේ. කොල්ලන් සමග සෙල්ලම් එපා. මා හා සෙනෙහස පාලා. සඳහා උදෙසා පිණිස වෙනුවෙන් අරඹයා නිසා තකා වස් ආදී උද්දේශාර්ථයේ නිපාතවලට මුලින් යෙදෙන කතෘ අනුක්තයි. කොතැනක පිදුවත් මුනිදුන් උදෙසා. උදෙසා කියන උද්දේශාර්ථයේ නිපාතයට මුලින් තියෙන්නේ අනුක්ත කතෘ මුනිදුන්. ගැපිණි මව්වරුන් සඳහා. මා වෙනුවෙන් නොහඬන්න. මෙන් සේ වැනි වගේ අයුරු විලස බඳු එව් වන් ලෙස ආදී උපමා සූචක නිපාතවලට මුලින් යෙදෙන කතෘ අනුක්තයි. මා වැනි බිලින්දා. යෙහෙළියකසේ සොයිරියකසේ. වන සිව්පාවුන් වැනි මිනිසුන් සිටිති. යුතුය මැනවි යෙහිකි තිබේ යන පදවලින් වාක්‍යයක් අවසන් වන විට මුලින් ඇති කතෘ අනුක්තයි. කෙල්ලන් සංවර විය යුතුය. දරුවන් ගුණගරුක වීම යෙහිකි. ඔවුන් අදහස් දක්වා තිබේ. අසම්භාව්‍ය ක්‍රියාව සෑම විටම අනුක්තයි. අසම්භාව්‍ය ක්‍රියා කොටස් දෙකයි. අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියා සහ කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියා. කෙල්ලන් ආවොත් කොල්ලෝ සතුටු වෙති. මා දුවද්දී ප්‍රේක්ෂකයෝ අත්පොලසන් දුන්හ. ඇයි කෙසේද කවදාද කවරදාද මොනවාද ආදී ප්‍රශ්නාර්ථයකින් වාක්‍යයක් අවසන් වෙනවා නම් මුලින් තියෙන කතෘ අනුක්තයි. කෙල්ලන් බොරු කියන්නේ ඇයි? ඇයි කියලා ප්‍රශ්නාර්ථයකින් වාක්‍ය අවසන් වෙලා තියෙනවා. කතෘ එතකොට කෙල්ලන් වෙන්නේ අනුක්ත ස්වරූපයෙන් තමයි තියෙන්නේ. උගතෙකු වන්නේ කෙසේද? අප හමුවන්නේ කවදාද? සැකයක් හෝ ප්‍රාර්ථනාවක් හෝ ගැන අදහසක් ලබා දෙන වී නිපාතයෙන් වාක්‍යයක් අවසන් වන විට මුලින් නැති කතෘ අනුක්තයි. අප විභාගයේ සමත් වේවි. දරුවන් සත්‍ය පවසාවි. ගොවීන් අටුකොටු පුරවාවි. ඇත ඇති නැත නැති යන පද පූර්ව ක්‍රියාවක් හෝ කෘදන්තයක් හෝ සමග යෙදෙන විට මුලින් නැති කතෘ අනුක්තයි. ඕන් මල් කඩා ඇත. කඩා කියන්නේ පූර්ව ක්‍රියාවක්. ඇත කියලා අවසන් වෙලා තියෙනවා. එතකොට මුලින් තියෙන කතෘ අනුක්ත ස්වරූපයෙන් ඕන් කියලා සඳහන් වෙනවා. අප පින් කර නැත. නිලියකගේ ගයනු ඇත. මේක ගයනු කියලා කියන්නේ කෘදන්තයක්. ඇත කියලා අවසන් කරලා තියෙනවා. එතකොට මුලින් තියෙන කතෘ අනුක්තයි. නිලියක කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට නිලියකගේ ගයනු ඇත. සංශයාර්ථය හා වාර්තාකතන වාක්‍යවල අන්තර්වාක්‍යයේ කතෘ අනුක්ත වේ. අවසන් ක්‍රියාව ප්‍රථම පුරුෂ බහුවචනයෙන් තමයි තියෙන්නේ. එතකොට අපි ගත්තොත් මේකේ බල්ලන් බුරති අසල්වැසියෝ පැවසූහ. බල්ලන් බුරති එක වාක්‍යයක් අසල්වැසියෝ පැවසූහ තව වාක්‍යයක්. එහෙම කියලා වෙන් කරගත්තාම මේක ලේසි වෙනවා ඔයාලට. එතකොට බල්ලන් බුරති. බුරති කියන්නේ අවසාන ක්‍රියාව. මේක ප්‍රථම පුරුෂ බහුවචනයෙන් තමයි තියෙන්නේ. හැබැයි මුලින් තියෙන බල්ලන් අනුක්ත ස්වරූපයෙන් තමයි තියෙන්නේ. මේ වාක්‍ය තියෙන වෙනස තමයි මේ වාක්‍ය අසම්මානයි. මොකද ප්‍රථම පුරුෂ බහුවචනයෙන් තියනවා නම් අවසාන ක්‍රියාව මුලින් තියෙන කතෘත් සාමාන්‍යයෙන් උක්ත ස්වරූපයෙන් තමයි තියන්නේ. හැබැයි මේ සංශයාර්ථය හා වාර්තාකතන වාක්‍ය වල අන්තර්වාක්‍ය කියන මේ බල්ලන් බුරති කියන වාක්‍යයේ කතෘ අනුක්ත ස්වරූපයෙන් තමයි තියන්නේ. හැබැයි අවසාන ක්‍රියාව ප්‍රථම පුරුෂ බහුවචනය. දෙවෙනි වාක්‍ය අසල්වැසියෝ පැවසූහ කියන කොටස සාමාන්‍ය වාක්‍යයක් විදිහට තමයි තියෙන්නේ. අසල්වැසියෝ බහුවචනෙන් තියෙන අවසාන ක්‍රියාව පැවසූහ බහුවචනයෙන්මයි තියෙන්නේ. මා ගෙදර එති අම්මා සිතුවාය. එති කියන්නේ ප්‍රථම පුරුෂ බහුවචනයෙන් අවසන් වෙනවා. මා කියන්නේ අනුක්තයි.
අනුක්ත ස්වරූපයෙන් තමයි අන්තර්වාක්‍යය තියෙන්නේ. හැබැයි අම්මා සිතුවායි කියන කොටස අම්මා ඒක වචනයි සිතුවාය ඒක වචනයි ඒ විදිහට සාමාන්‍ය වාක්‍යයක් විදිහට තමයි සඳහන් වෙන්නේ. මේ විදිහට උක්තානුක්ත පදයේ දෙන සම්බන්ධය පෙන්වා දෙන්න පුළුවන්. ගැටලු මොන හරි තියනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.